හරි එහෙනම් පටන් ගමු නේද? අද අපි ටිකක් ගැඹුරට යන්න හදන්නේ අපිට ලැබුණු අර හරියටම කිව්වොත් සිදුවීම වෙලා තියෙන්නේ අද දින. ඒ කියන්නේ 2025 මේ 16 සිකුරාදා. අද. ඔව්. වෙලාවක් දාලා තියෙන හවස 6:30ට විතර. හවස 6:30 කියන්නේ සෑහෙන සෙනඟ ගැවසෙන වෙලාවක් වෙන්න පුරෝ නේද? විශේෂයෙන් කොළඹ වගේ. ඇත්තටම. ස්ථානයත් හරියටම තියෙනවා. කොළඹ 10 කොටහේන සුමිත්‍රාරාම මාවතේ අංක 9.607 කියන ලිපිනේ ආශ්‍රිතව තමයි මේක වෙලා තියෙන්නේ. කොටහේන ලොකුම දේ තමයි මේ ලියවිල්ලේ හෙතියට එතන වෙඩි තැබීමක් සිද්ධ වෙලා. වෙඩි තැබීමක්. හවසක ජනාකීර්ණ වෙන්න ඉඩ තියෙන පාරක හරි. එතකොට මේකෙන් තුවාල වෙච්ච ආය ගැන එන මොනවද කියන්නේ? ඔව් ඒකත් තියෙනවා. පුද්ගලයන් දෙන්නෙක්ට වෙඩි වැදිලා කියලායි වාර්තා වෙන්නේ. දෙන්නෙක්ට. ඔව් එක්කෙනෙක් තමයි අර ලිපිනේම ඉන්න කෙනෙක්. අවුරුදු 42ක් වෙනවා කියනවා. නාගනාදන් චන්ද්‍රකුමාර් කියලා. 42යි. අනිත් කෙනා අවුරුදු 70ක් විතර වෙන කාන්තාවක් සිසිලියා කියලායි නම දාලා තියෙන්නේ. වයස 70ක කාන්තාවක්. ඒ කියන්නේ වයස් පරතරය සෑහෙන්න වැඩි නේද මේ දෙන්නගේ? 42යි 70යි. ඔව් ඒක තමයි මටත් හිතුනේ. ඒක ටිකක් සැලකිය යුතු කාරණයක් වගේ. ඇත්තම. මොකද මේකෙන් ඒ කියන්නේ මේ දෙන්නම ඉලක්ක වුණාද? එහෙමත් නැත්නම් එක්කෙනෙක් ඉලක්ක කරද්දී අනිත් කෙනාටත් හම්බෙන් වගේ වැදුනාද? එහෙම නැත්නම් මේක සම්පූර්ණයෙන්ම වෙන දෙයක්ද? මේ තියෙන විස්තර වලින් විතරක් ඒක කියන්න අමාරුයි නේද? අමාරුයි. ඒ වගේම මේ වැඩේ කරපු අය ගැනත් පොඩි විස්තරයක් තියෙනවා. එහෙමද? නාඳුනින පුද්දරියෝ දෙන්නෙක්ලු ඇවිත් තියෙන්නේ. පිස්තෝල වර්ගයේ ගිනි අවියකින්ලු වෙඩි තියලා තියෙන්නේ. දෙන්නෙක් පිස්තෝලයකින් ඔව් වෙඩි තියලා එයාලා පැනලා ගිහින් කියලා තමයි මේකේ තියෙන්නේ. දෙන්නෙක් ඉන්නවා කියනකොට අම්ගිසි සමහර වෙලා සැලසුමක් තියෙන්න ඇති කියලාත් හිතනවා. පිස්තෝලයක් කෙනෙක් ලේසියෙන් අංගගෙන එන්න පුළුවන් මේකක් නේ. ඔව් ඒක ඇත්ත. හැබැයි අර නාදුනන කෙනකින් පැහැදිලි යාලා කවුද කියලා අඳුරගෙන නැහැ ඒ වෙලාවේ. ඒක තමයි. එතකොට අර තුවාල වෙච්ච අයට මොකද වෙලා තියෙන්නේ? ඒ ගැනත් කියනවා සිද්ධියෙන් පස්සේ දෙන්නම්ම රෝහල්ගත කරලා. හරි ඒක හොඳයි. ඒක තමයි මුලින්ම කරලා තියෙන්නේ. හරි. එතකොට දැන් මොකද්ද තත්වේ? පොලිසියෙන් එහෙම මොකොත්? ඒක තමයි වැදගත්ම දේ. මේ ලියවිල්ලේ අන්තිමට වගේ කියනවා පොලිසිය දැනටමත් වැඩිදුර විමර්ශන පටන් අරන් කියලා. කවුද මේක කරේ? මොකද්ද හේතුව? ඔය වගේ දේවල් ගැන දැන් හොයනවා කියලායි දාලා තියෙන්නේ. ඒ කියන්නේ තාම සම්පූර්ණ කතාව දන්නේ නැහැ. නෑ තාම හෙලිදරව් වෙමින් පවතින දෙයක්. මේකෙන් අපිට ලැබෙන්නේ මුල්ම තොරතුරු ටික විතරයි. එහෙනම් අපි මේ කතා කරපු ටික එකතු කරලා බැලුවොත් මේ ලියවිල්ල කියන්නේ කොටහැන සිකුරාදා හවස වෙඩි තැබීමක් දෙන්නෙක්ට තුවාලයි අවුරුදු 42ක කෙනෙකුයි 71 කාන්තාවකුයි. ඔව්. නාදුනන දෙන්නෙක් පිස්තෝලකින් වෙඩි තියලා පැනලා ගිහින් තුවාලකාරයෝ ඉස්පිරිතාලේ. හරියටම හරි. පොලිසිය පරීක්ෂණ පටන් අරන් මේ ටික තමයි මේකේ තියෙන්නේ. ඔව්. දැන් බලන්න මේ මූලික තොරතුරු ටික දිහා බැලුම වුණත් අර වෙලාව හවස 6:30. ස්ථානය කොටහේන වගේ නාගරික තැනක්. ප්‍රහාරකයෝ දෙන්නෙක් ඉඳීම අද වයස් පරතරයේ තියෙන වින්දිතියන් දෙන්න මේ ඔක්කොම එකට ගත්තම. ඔව්. නාගරික පරිසරයකදී මේ වගේ සිද්ධියක ඇත්ත හොයාගන්න එක කොච්චර අභියෝගාත්මකද කියලා හිතේවා නේද? සාක්ෂි හොයාගන්න අමාරු ඇති. අර නාදුනන කිව්වහම ඒක ඇත්ත. සම්පූර්ණ සිද්ධිය निराකරණය කරගන්න විමර්ශකයන්ට තියෙන අභියෝග මොන වගේ වෙන්නේ නැද්ද කියලා මේ තොරතුරු ටිකෙන් උනත් අපිට ලෝක දෙයක් හිතන්න ඉඩ තියෙනවා.